ටෙලිනාට්‍ය රූගත කරන දර්ශන තලයේ තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. පට්ටිගෙදර 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 ටෙලිනාට්‍යයේ නිව්ටන් එහෙම නැත්නම් අපේ තාත්තික චරිතයට රඟ දක්වන චින්තක වාස අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම පෞද්ගලිකවම මේ පට්ටිගෙදර ටෙලිනාට්‍ය ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ තියෙන අනෙක් ටෙලිනාට්‍ය හා සමානම වෙනස්. ඒ හින්දා තමයි ප්‍රේක්ෂකයෝ සතියන්තේ මේක ආදරෙන් වැළඳගෙන තියෙන්නේ. ඒ ගැන මොකක්ද හිතෙන්නේ? ඒකට හේතුව විදිහට මම දකින්නේ මෙහෙමයි. පවුලේ කතාවලට ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමතියි. මොකද හැම පවුලකම කිසියම් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැති පවුල් නෑ. ඒවා විවිධාකාර වර්ණ ගන්න ඔය ප්‍රශ්න. ඉතින් මේ හැම පවුලක්ම කෑගසා නොකීවත් හැම පවුලකටම අදාළ පොඩි ඒ ප්‍රශ්නික කෑල්ලක් හරි මේ ටෙලිනාට්‍ය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. මම හිතන විදිහට ඒක තමයි මේක ප්‍රේක්ෂකයෝ වැළඳ ගන්න එක හේතුවක්. තව හේතු රාශියක් තියෙනවා. මොකද අනුෂ්කගේ අධ්‍යක්ෂණය විශේෂයෙන් කියන්න ඕනේ. ඊට පරිබාහිරව වෙනවා මේකේ හැම ඩිපාර්ට්මන්ට් එකකම ලැබෙන සහයෝගය. නළුන්ලියන්ගෙන් ආර්ට් ඩිපාර්ට්මන්ට්, කස්ටියුම්, එතකොට තව අපි තේ හදන ආදරණීය මල්ලිගේ ඉඳන් උඩට යනකම් විශේෂයෙන් කැමරා, අමයුරු, අනිත් මල්ලි. ඉතින් ඒ හැමෝගෙම එකමුතුව ඔබට යන ඒකේ පරිපූර්ණ භාවය මේ ප්‍රේක්ෂකයන්ගේ ග්‍රහණයට හසු වෙලා තියෙනවා. දැන් නිව්ටන්ගේ චරිතය එහෙම නැත්නම් පවුලේ තාත්තගේ චරිතය කිව්වට පස්සේ චරිතයත් එක්ක හරි গুপ্ত හරි දුකින් ඉන්න එක හිතේ හංගගෙන ඉන්න හැම චරිතයක්. මොන වගේ අභියෝගදාවේ මොන වගේ සූදානමක්ද තිබ්බේ චරිතයට? මෙහෙමයි. දැන් අපි ගත්තොත් නිව්ටන් කියන්නේ එක පවුලක තාත්තා කෙනෙක්. මොනියම් පවුලක තාත්තා කෙනෙක් කියන්නේ අපි ගහක් ගත්තොත්, විශාල වෘක්ෂයක් ගත්තොත් ඒ ගහේ මුදුන් මුල පියා තාත්තා. එතකොට මේ මුදුන් මුලෙන් තමයි ඒ ගහේ පළ, අතුරු කිලි, මල්, ගෙඩි ඔක්කොම හටගන්නේ සහ ඒ ශාස්ත්‍රීය බව තියෙන මුදුන් මුලත් එක්ක තමයි. ඒ මුදුන් මුල අක්‍රිය වුණොත් යම් කිසි විදියකින් අඩපණ වුණොත් අර මං කලින් කියපු ගහේ පළ, ගෙඩි, මල්, අතුරු කිලි, කොළ, දළු ඔක්කොම කඩාගෙන වැටෙනවා. එහෙම එකක් තමයි මේ පට්ටිගෙදරට වෙලා තියෙන්නේ. ගෘහ මූලිකත්වය කියන්නේ පියාණන්ගේ අන්තෝමතික ක්‍රියාකලාපයන් උඩ මේ ගේ ඇතුලේ වෙන ප්‍රශ්න ටික තමයි. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් විදිහට නවකයින් ඉන්නවා, ප්‍රවීණයන් ඉන්නවා. මෙයාලත් එක්ක වැඩ කරද්දි මොන වගේ සහයෝගයක්ද ඔබ ලබා දුන්නේ? මම ඒගොල්ලන්ටත් සහයෝගය ලබා දුන්නා. ඒ වගේම අනිත් නළු නිලියන්ගෙනුත් මට ඒ කියන්නේ පොඩි ළමයි ඒ කියන්නේ මගේ මිනිබිරියකින් පවා මට අනගි සහයෝගය කියන්නේ සපෝටිව් ඇක්ටිව් ඔක්කොම ඒක අනුෂ්ක තමයි කාස්ටිං කරන්නේ. ඉතින් ඒ කාස්ට් එක හරියටම හරි අනුෂ්ක තෝරලා තියෙන විදිය ඒක ඉතින් ඔක්කොගේම සහයෝගය ඔක්කොටම ලැබුණා කියලා තමයි කියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් නිව්ටන්ගේ චරිතය ගත්තට පස්සේ නිව්ටන්ගේ චරිතයට මොන වගේ ප්‍රේක්ෂක ආදරයක්ද මේ වෙලාවේ ලැබිලා තියෙන්නේ? ඒකත් මෙහෙමයි. දැන් මුලින්ම මම යනුෂ්ක කතා කරගත්ත මෙච්චර ප්‍රශ්නයකට හේතු වෙච්ච පියා. පස්සේ වටහා ගන්නවා ඔහුගේ වැරද්ද. ඔහුගේ පාපුච්චාරණය අතුලින්ම කරනවා. ඒක ප්‍රේක්ෂකයට දෙන්නේ නැහැ. ඔහු විඳවනවා. එතකොට ඔහු කෑකෝ ගහගෙන ඉන්න පියෙක් වෙන්න බෑ. එතකොට සයිලන්ට් ප්ලේ එකක්. මමත් පොඩි අත්දැක බැලීමක් එක්ස්පෙරිමන්ට් එකක් කළේ නිහඬව. ඒ කියන්නේ දැන් අපි කඩේකට ගිහිල්ලා කඩේ මුදලාලිගෙන් බඩු අරගෙන ඒ මුදලාලිට කවදාවත් සල්ලි දෙන්නේ නැහනේ. මුදලාලි මං ගත්ත බඩු වල සල්ලි. එහෙම කියන්නේ නැහනේ. මං ගත්ත බඩු වල සල්ලි මේ තියෙන්නේ කියන එක මූණේ තියෙනවා. එතකොට ඒ වගේ එකක් හදාගන්න මම යනුෂ්ක කතා කරගත්තා. ටිකක් අර බය වුණා මමත් මුලින් මේක කොහොම ප්‍රේක්ෂකව වටහා ගන්නද කියලා. නමුත් ඒක වැඩ කරලා තියෙනවා. එහෙනම් ඉස්සරහට වැඩ කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන්න ඕනේ. බොහොම ස්තුතියි. පට්ටිගෙදර ටෙලිනාට්‍ය රූගත කරන දර්ශන තලයේ තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. පට්ටිගෙදර 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 පට්ටිගෙදර